guys. කොහොමද ඔයාලා හොඳින් ඉන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔන්න අපි දැන් කිරි උතුරන්න යන්නේ. කයි. ඔන්න පත්තු කරනවා. ඔන්න අපි දැන් ලිපගිනි මොලව ගත්තා. දැන් ඉතිරෙනකම් බලන් ඉන්න තියෙන්නේ. අපි කිරි ඉතුරු වෙලාවට හම්බෙමු. මොලව ගත්තා මේ. දැන් ඔය කට්ටිය වටේට ගිනි ගන්න හදන්නේ. මේ ඉස්සරහට වීඩියෝ කෝල් එකක් ගන්නද කියලා. ඔන්න අපි දැන් ඔය දාගන්නවා. තා චුට්ටින් එකේ ඉතිරිලා යනවා. මම ඒක ඔයගොල්ලෝ වෙනනම් මම චුට්ට බලන් ඉන්නවා. කිරේ කිව්ව කියන්න. ඔන්න දැන් කිරි ඉතිරියගෙන ඉන්නේ. දැන් මේ කට්ටිය මෙතනදී කියන්න ඕන මෙතනදී මේ කතා කරන්නේ අපේ පුංචිගේ පුතා. ඒ කියන්නේ අපේ මල්ලි. එයා තමයි මේ වීඩියෝ එකේ මේ කතා කරන්නේ. ඉතින් ආනන්ද හැරා නේද අපේ ගෙදර සද්ද පුදුම සද්දයක් තමයි තියෙන්නේ. මෙතන වැඩිපුරම ඇහෙන්නේ අපේ බාල පුංචිගේ. ඒ කියන්නේ අපේ අම්මගේ පොඩි නංගි. බාලම නංගිගේ තමයි සද්ද මේ ඇහෙන්නේ. වැඩිපුරම එයාගේ සද්ද තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. මේක දාන්න. ඉතින් ආනන්ද වීඩියෝ එක දිගටම බලන්න වැඩිපුර කාගේද සද්ද කියලා බලන්න. ඔන්න තා වැඩිපුරම කාගේද සද්ද ඇහෙන්නේ කියලා ඔයාලට තේරෙවි. ඔන්න ඉතිරිගෙන එනවා. ඔන්න පෙන ටික දාන ගමි. ඔන්න තා චුට්ටයි 1 2 3 ඔන්න තුන් පැත්තටම ඉතිරෙන්න. ඔයගොල්ලන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔයගොල්ලෝ හිතනකොට හැමදේම ඒ අවුරුද්දෙම ඉට වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ඔයගොල්ලෝ ඒක සැමඩේ නැත්තම් මේක බලලා ඔයගොල්ලෝ ඒක සමනනවා. මේක තාම නවතින්නේ නැහැ. බින්දර වැඩි හින්දා ඒක තාම ඉතින් මෙතනදී ඔයාලට ඇහෙනවා නේද අපේ පුංචිලා මේ කිරි ඉතිරෙන ආස්සෙත් මට ප්‍රාර්ථනා කරනවා හොඳ කොල්ලෙක් ලැබෙන්න කියලා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම අපේ ගෙදර නෑදෑයෝම කවද්ද මැරි කරන්නේ බලින්නේ නැද්ද දැම්ම බලින්නේ නැද්ද වගේ ප්‍රශ්න කෝටියයි. ඉතින් ඔයාලටත් ඒ වගේ ප්‍රශ්න තියෙනවද? මට නම් සාමාන්‍ය ඒ වගේ ප්‍රශ්න තියෙනවා හැමදාම. බලින්නේ නැද්ද දැම්ම බලින්නේ නැද්ද කවද්ද බලින්නේ ඔය වගේ ප්‍රශ්න අනිවාර්යයෙන්ම අහනවා. ඉතින් ඔයාලට ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඔන්න ඉතින් කිරි ඉතිරිලා ඉවරයි. ඉතින් ඔයාලා හැමෝටම මේ ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුදු සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙතනදී අපේ චූටි බබා අපේ ගෙදර අලුතෙන් ආව චූටි බබා තමයි මේ මුලින්ම ආහාර අනුභව කරන්නේ. මේ අපේ පුංචි නැන්නේ මට වෙන්නේ පොඩි අම්මා. දැන් ඔය ඒගොල්ලෝ අපේ පොඩි අම්මා දැන් කට්ටියට ගනුදෙනු කරනවා. දැන් ඔන්න කවනවා. කොහොමද ඩකුණු සාවල්ලා කවපල්ලා. පුංචි කන්න මං කෑවා. කොහෙද අපිට? ඉරේ කිවරේ ඉතින්. මේ සද්ද අඩු ගන්න බුලක් දෙන්න. ඩකුණු සාවල්ලා ආහාර අන්න මම කෑනේ. අනේ ඔය දෙන්නේ. යම. ඔය කෑවා ඉස්සල්ලා. හැම
ඉතින් අන්න ඒ විදිහට තමයි අපේ ගෙදර ආහාර අනුභවය සිද්ධ වුණේ. ඉතින් අපේ අම්මගේ තුන්වෙනි නංගි තමයි මේ අපේ ගෙදර අපි නම් කියන්නේ ගෙවල් අලේ කරනවා කියලා. අපේ පුංචි තමා ගෙවල් අලේ කරේ. මෙතනදී මට ගනුදෙනු කරන වීඩියෝ කරාට වීඩියෝ වෙලා නැහැ. ඉතින් මේ අපි දැන් යන්නේ ලොතරැයි අල්ලන්න. අපේ ගෙවල් ගාව ලොතරැයි අල්ලනවා හැමදාම. ඉතින් ඔයාලා දන්නවද දන්නේ නැහැ ලොතරැයි ඔයාලගේ පැත්තේ තියෙනවද දන්නේ නැහැ. අපේ පැත්ත නම් හැම අවුරුද්දකම අනිවාර්යයෙන්ම ලොතරැයි අල්ලනවා. ඉතින් ඔයාලා බලන්න කොහොමද මේ ලොතරැයි අල්ලන්නේ කියලා. මම නම් 2යි දිනින්න පුළුවන් උනේ. මට අනිත් ඉතුරු ඔක්කොම පරාද වුණා. මේ අදින කට්ටිය. තාම පටන් ගත්තේ නැහැ. ඔකට කියලා දෙන්නම් බය වෙන්න එපා. කවුද? අපි පටන් ගන්න වෙලාවට හම්බෙමු. මුලින්ම මෙන්න මේ බුරු කූට මෙන්න මේ විදියට කොටස් 12කට අපි බෙදනවා. එතනදී අපිට කැමති ගොඩකට සල්ලි දාන්න දෙන්නේ. මුලින්ම අපි කරේ රුපියල් 20 ගොඩවල් තමයි අපි මේ මුලින්ම කරන්නේ. එතකොට අපිට කැමති ගොඩකට රුපියල් 20 දාන්න පුළුවන්. එතකොට අපි වැඩිම අංකේ තියෙන එක්කෙනා තමයි මෙතනින් දිනන්නේ. ඒ කෙනාට අර 20ට අදාළ ඕන බඩුවක් ගන්න පුළුවන්. මම මේ ගොඩ 100 20 ගොඩවල්නේ. මම 100 දැම්මා. කැමති ගොඩවල් වලට කට්ටිය සල්ලි දාන්න. මේ අර ගොඩවල් දෙකක් තියනවද? මාරු කොළ දාන්න තියෙනවා. පුංචි සාදේ නන්ද මොකේද? ආ ගොඩවල් දෙකක් තියෙනවා එන්න එන්න. තුනක් තියෙනවා. තුනක් නෑ දෙකයි. ආ තුනයි. ආ උදේ තුනක් තියෙනවා. අර යටම කොටට දාන්න පුතේ. එන්න ඒක තමයි ලග්ග. ඔව් ඒකත් දෙන්න. ඒ සාරගේ ගොඩ. අල්ලපන් කෙලි හරියට. ඔයා දැම්මේ නැද්ද? තුනක් තියෙනවා. දෙකයි. සල්ලි යනවා හුලෙන් අල්ලගෙන. ඒකත් අල්ලනවා. ඒකත් මම්ම අල්ලනවා හා. ඔන්න. අම්මයි ගොඩවල් දෙක මොකද්ද ඔයාගෙන්? මේකයි මේකයිනේ. මගේ මෙතන එකයි අන්තිම එකයි. දෙක අත ගියා ගන්න සංජු. අර සල්ලි ගන්න දැනේ. ඕනේ නෑ. අපි මුලින්ම පාරේ මේ ලොතරැයි දාලා තිබ්බේ එතන අපිට අවුව හින්දා මේ අවුින්න අමාරුයිනේ. ඒ හින්දා අපි මේ ගෙදර මිදුලට ඒක ගත්තා. මේ ඒ වෙලාවේ අර මල්ලි කෙනෙක්නේ මුලින්ම ලොතරැයි දැම්මේ. එයාට බැහැයි කියලා මේ දැන් මේ මාම කෙනෙක් තමයි මේ ලොතරැයි දාන්නේ. ඊළඟට වල කපේ කිය. ඔය බලාද මගේ දෙකම් පෙල්ලන්න. දැන් ඇති වල. මේ නනි පීස මෙතන උලන්. මෙන්න මට ආසල්ලියක්. ආ පෙල්ලන්න. අයියේ යන ගෙදර. ඔව් බලන්න මේක නේ. ඔකත් අපේ. ගහයකෝ. මේක තියෙනවා ඉස්සරහ මාළේනේ තව තියෙනවනේ තා. දැන් පුරක් පරාද වහේ. දැන් අනනේ කොමිටි තියා ගන්න. මේක තියාගන්න හිතට යාලා දෙපැයි. හරි අවුරුදු දෙකකට. හරි. මේක තියා ගන්න. අන්තිම එක. අම්මලා දාන්න. ඒක මන් තෝරන්න. ඒක මන් තෝරන්න. රණාට වාසනාව වෙයිද? රණාට තමයි වාසනාව. අන්න දුරාංගි ගන්නෙ මොකද? ඔව් ජොග්ගුව ගන්නෙ. දන්නේ ඔය කැමති උන්ට. ඒකට එලිපුරින් නැති දෙයක් ගන්න. ඔය ඔක්කොම තියෙනවා ජොග්ගුයි. මේ අපේ දෙවැනි දිනුම අපි මුලින්ම දිනලා සබන් කැටයක් දින්න. මේ දෙවෙනි පාර අපිට මේ දිනපු එකේදී අපිට මොකද්ද ගන්න කියලා හිතා ගන්න බැරුව මේ තෝරනවා මේ මොකද්ද ගන්න කියලා. ඒක තුන් හැලියන්නේ සංජු. ඉතින් අපි ලොතරැයි ඉවර වෙලා අපි ඔන්න ගියා මෙන්න මේ අපේ පොඩි ළමයි සෙට් එක කැට ගහනවා දැකලා අපිත් ගියා ඒකට මමයි අම්මයි ගියා කැට ගහන්න. ඉතින් ඒකෙනුත් මම එකපාරක් දින්න.
අනිත් පාරවල් වල නම් පරාදුනා. මම කැට පළවෙනි පාරට තමයි මේ ගැහුවේ. ඉතින් යාළුවනේ ඔන්න ඒ විදිහට තමයි අපේ ගෙදර අවුරුද්ද ඉවර වුණේ. ඉතින් ඔයාලා කොහමද මේ පාර අවුරුද්ද සැවරුවේ කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම් වෙනකම් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඉතින් ඔයාලා හැමෝටම මේ ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බයි බයි.